ආයුබෝවන් ජනසෙවන ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබ කොතරම් මහන්සි වී වැඩ කළත් අතේ මුදල් ඉතිරි වෙන්නේ නැද්ද? නැතිනම් ඔබේ නිවසට හෝ ව්‍යාපාරයට බලාපොරොත්තු වූ සෞභාග්‍ය ලැබෙන්නේ නැද්ද? අපේ පැරණන් ධන වාසනාව සහ ආකර්ෂණය ලබා ගැනීමට භාවිතා කළ ඉතාමත් ප්‍රබල සහ සරල රහස් ක්‍රම කිහිපයක් ගැන අද අපි ජනසේවන ටීවී තුලින් කතා කරන්න යන්නේ. වීඩියෝ එක අවසානයේ මම ඔයාලට කියනවා මුදල් පසුම්බියේ තබා ගත යුතු ඉතාමත් ප්‍රබල එක් ස්වාභාවික වස්තුවක් ගැන. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් all කරලා දාගත්තාම මේ වගේ ධන රහස් ඕගොල්ලන්ට ගොඩක් දැනගන්න පුළුවන්. ධනය කියන්නේ හුදෙක් මුදල්ම නෙවෙයි. එය ශක්තියක්. අපේ සිතිවිලි සහ අපාවට ඇති පරිසරය ධනාත්මකව තබා ගැනීමෙන් මෙම ශක්තිය අප වෙත ආකර්ෂණය කරගන්න පුළුවන්. පැරණිහෙළ ඉසිවරුන් මේ සඳහා ස්වාභාවික වස්තුන් සහ ශබ්ද තරංග භාවිතා කළා. ප්‍රාසංක එක තමා නිවසේ උතුරු දිශාව සහ පිරිසිදුකම. පැරණි ආස්තු විද්‍යාවට අනුව නිවසේ උතුරු දිශාව ධනයට අධිපති දිශාවයි. එම ප්‍රදේශයේ නිතරම පිරිසුදුව සහ ආලෝකවත්ව තබා ගන්න ඕනේ. එහි කුණු හෝ අනවශ්‍ය බඩු බාහිර ආදී තැබීමෙන් ධනෙ ගලා ඒම අවහිර වෙන්න පුළුවන්. රහස් අංක 2 තමා කුරුදු. කුරුදු භාවිතය කියන්නේ ධනය ආකර්ෂණය කරන ප්‍රබල කුළු බඩුවක්. සෑම මාසකම පළමු වනදා කුරුදු කුඩු ස්වල්පයක් අතටගෙන නිවසේ ප්‍රධාන දොරටුව අසල සිට නිවස තුලට පිමින්න ඕනේ. මේ ධනාත්මක ශක්ති නිවසට කැඳවන සරල චාරිත්‍රයක්. රහස් අංක 3 තමා ලුණු වතුරෙන් නිවස පිරිසුදු කිරීම. සතියකට වරක් නිවස පිරිසුදු කරන විට වතුරට මුහුදු ලුණු ස්වල්පයක් මිශ්‍ර කරන්න පුළුවන්. ලුණු මගින් නිවසේ ඇති අසුභ ශක්තිය ඉවත් කරලා සෞභාග්‍ය ඉඩහසර සලසා දෙනවා. 4 වෙනි රහස තමා සුවඳ දුම් සහ ආලෝකය. සෑම සන්ධ්‍යාවකම සුවඳ දුම් ඇල්ලීම සහ නිවසේ බුදු පහන හෝ ආලෝකයක් තැබීම මගින් දේවාකර්ෂණී සහ සෞභාග්‍ය උදා වෙන බව අපේ හෙළ සංස්කෘතියේ විශ්වාසයක්. 5 වෙනි රහස් කාරණය තමා කෘතවේදීතාවය. ඔබට ලැබෙන සෑම සතයකටම කෘතඥ වන්න. මා සතු ඇති දේ ගැන මම සතුටු වෙමි යන ධනාත්මක සිතිවිල්ල නිතරම මෙනෙහි කරන්න. සිතිවිලි බලවත් වන තරමට වාසනාව ඔබ සොයාගෙන එනවා. ඔබත් දැම්ම පහලින් කමෙන්ට් කරන්න මා සතු ඇති දේ ගැන මම සතුටු වෙමි කියලා. අවසාන රහස තමා මම වීඩියෝ එක ආරම්භයේදී කිව්වා වගේ ඔබේ මුදල් පසුම්බිය හෝ මුදල් තබන ස්ථානයේ කරාමුණ ඇති 3ක් හා කුඩා කුරුඳු කැබැල්ලක් දබා තබන්න. මේ ධනය ආකර්ෂණය වැඩි කරන ස්වාභාවික ක්‍රමයක් කියලා තමයි පැරණන් විශ්වාස කළේ. මේ දේවල් විශ්වාසයෙන් සහ ධනාත්මක සිතිවිල්ලෙන් යුතුව අනුගමනය කරන්න. ඔබ අත්විඳින වෙනස අපට කමෙන්ට් එකකින් කියන්න. මේ වීඩියෝ එක වටිනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. සෞභාග්‍යමත් අනාගතයකට අපේ ජනසෙවන ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඔබට වාසනාවන්ත දවසක් වේවා.